මම එඩ්නා මල්කාන්ති මම කුඩා කාලේ ඉඳන්ම මගේ පාසල් අවදියේ ඉඳන්ම නිර්මාණකරණයට පිවිසෙක් කෙනෙක්. මම කවි කෙටි කතා රචනාව තමයි මුලින්ම කරේ. විශේෂයෙන් ගුවන් විදුලියට ලිව්වා. පසු කාලීනව මම පොඩි දරුවන්ගේ ඉංග්‍රීසි කතා පොත් කියෙව්වහම මට ඒක පරිවර්තනය කිරීමේ ආශාවක් ඇති වුණා. මොකද අපේ දරුවන්ට ඒ රටවල් වල අත්දැකීම් විදේශ රටවල් වල අත්දැකීම් ඒ කෘතහස්ත ලේඛකයන්ගේ අත්දැකීම් ලබා දෙන්න ඕනේ කියලා හිතුන නිසා ඒ අනුව තමයි පරිවර්තන කටයුතු වලට යොමු වුණේ. මම යොවුන් පරිවර්තන වලට බොහොම ආසාවෙන් යොමු වුණා. මොකද ඒකට හේතුව වුණේ මම එක කියවපු චාලට් වෙබ් කියන යොවුන් කතා පොත හන්දා. එහි හරි අමුතු හරි සුන්දර අත්දැකීමක් තිබුණා අපේ දරුවන් එක්ක බෙදා හදා ගන්න. චාලට් වෙබ් කියන්නේ E.B. වයිට් කියන කෘතහස්ත ලේඛකයාගේ කෘතියක්. චාලට් වෙබ්, ට්‍රම්පට් සොන් සහ මේ ස්ටුවර්ට් ලිටල් කියලා ඔහුගේ බොහොම අපූරු යොවුන් නවකතා පොත් තුනක් තියෙනවා. එයින් එකක් තමයි චාලට් වෙබ් කියන්නේ. ඒ චාලට් වෙබ් කියන යොවුන් කෘතිය පරිවර්තනය වෙලා තියෙන්නේ චාලට්ගේ මකුණු දැල නමින්. ඒක ඇත්තටම හරිම සුන්දර කතා පොතක්. ඒ චාලට් වෙබ්, ට්‍රම්පට් සොන් සහ ස්ටුවර්ට් ලිටල් කියන කතාපොත් තුනේම මේ ප්‍රධාන චරිත වෙන්නේ සත්තු. සත්තු සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවයන් එක්ක තමයි මේ කතන්දර තුනම ගෙතිලා තියෙන්නේ. එතනදී ඇත්තටම E.B. වයිට් කියන කෘතහස්ත ලේඛකයාගේ මේ ඒ කතන්දර පොත්වලට දැන්ට 50 වසරක් විතර වෙනවා. ඒ කතන්දර ලියලා බොහෝම භාෂාවන් වලට පරිවර්තනය වෙලා තියෙනවා. මේ හැම කෘතියකින්ම දරුවන්ට කියලා දෙන්නේ හරි සංවේදී දරුවෙක් හැදෙන්නේ කොහොමද? ඒ මුල්ම චාලට් කතන්දරය තුල මුලින්ම කියවෙන්නේ මකුළුවෙක් සහ ඌරු පැටියෙක් අතර සහ දරුවෙක් අපේ මිනිස් දැරියක් අතර තියෙන සම්බන්ධතාවයක්. ඒගොල්ලෝ ජීවත් වෙන හැටි, එකිනෙකාට උදව් කරගන්න, එක්කෙනෙකුගේ ජීවිතය රකින්න හැටි, ඒ වගේ සුන්දර කතාවක් ඒ කතාව තුළ තියෙනවා. ඒක හරි ආදර්ශමත් කතාවක්. ඒ වගේම ට්‍රම්පට් සොන් කියන කතාව, ට්‍රම්පට් හංසයා නමින් තමයි මේ කතාව පරිවර්තනය වෙලා තියෙන්නේ. ට්‍රම්පට් හංසයා තුලත් තියෙන්නේ හංසයෙක්ගේ ආත්ම ශක්තිය. ගොළු හංසයෙක්. ඇත්තට මේ හංසයාට කතා කරන්න හඬ නගන්න බැරි හංසයෙක්. ඒ හඬ නගන්න බැරි හංසයෙක් විදියට එයාගේ ආදරය දිනා ගන්න, එයා ප්‍රකාශ කරන්න එයා ට්‍රම්පට් එකක් වැයීම තුලින් අපූරුවට තමුන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා. අන්නේ හැඩගස්වා ගැනීම අපේ දරුවන්ට අලුත් අත්දැකීමක්. ඒ නිසා තමයි ඒ කතාව මම අත්විඳපු හැටි නිසා අත්විඳපු දේ දරුවන්ට ලබා දෙන්න ඕනේ කියලා මට හිතුණු හන්ද තමයි මම ඒක පරිවර්තනය කරේ. ඒ වගේම E.B. වයිට්ගේ කෘති වලට මම හරි ප්‍රියතාවයක් දක්වන හන්ද ඔහුගේ ඊගාව ඔහු ලියපු අනෙක් කෘතිය වන ස්ටුවර්ට් ලිටල්. ස්ටුවර්ට් කියන පුංචි මීපැටියෙක් ගැන ලියවුණු කතන්දර පොතක්. ඒකත් දැනටත් පරිවර්තනය වෙනවා. ඒකත් අනාගතේ නුදුරු අනාගතේම ඔබ අතටපත් වේ. තව මගේ සුසර ප්‍රකාශකයක් වශයෙන් පොත් 5ක් මුද්‍රණය වෙලා තියෙනවා. ඒ පොත් 5 එක කුඩා අප්‍රිකානු දරුවෙකුගේ වනාන්තර අත්දැකීම් විදියට තමයි ඒ කතා ගොඩ ලියවිලා තියෙන්නේ. ඒකත් ඇලෙක්සැන්ඩර් මකෝලි ස්මිත් කියන ලේඛකයාගේ කෘතීන් වල පරිවර්තනයක්. ඒ කතාව අකිම්බෝ කියලා අප්‍රිකාවේ වනාන්තරයක් අසල වනරක්ෂිතයක ජීවත් වෙනවා දරුවෙක්. ඔහු වන සංරක්ෂිත නිලධාරියෙකුගේ දරුවෙක් විදියට. ඔහු ලබන අත්දැකීම් තමයි මේ යොවුන් කෘති බවට පත් වෙලා තියෙන්නේ. එම කෘති අකිම්බෝ සහ සිංහයෝ, අකිම්බෝ සහ සර්පයෝ, අකිම්බෝ සහ කිඹුල් ගවේෂකයා, අකිම්බෝ සහ බැබුන්, අකිම්බෝ සහ අලියැත්තු කියලා එක කතා ගොන්නක් වශයෙන් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. දැන් මගේ අලුත්ම පරිවර්තන කෘති ටික, යොවුන් පරිවර්තන කෘති ටික ඒ කතන්දර ගොන්නේ හැදිලා තියෙන්නේ. ඇත්තටම හරි ඒක හරි සුන්දර කතාවක්.
ඒ කතන්දරවල අයිතිකාරය කියන්නේ කතුරු ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත් කියන ප්‍රසස්ත ලේඛකයා. ඔහු අප්‍රිකාවේ සිම්බාබ්වේ රටේ පුද්ගලයෙක්. ඔහුගේ වනාන්තරගත ජීවිතවලදී ලබාපු අත්දැකීම් තමයි මේ කතාගොන්නේ සඳහන් වෙන්නේ. ඒ අලුත් කතන්දර පොත් ටික ප්‍රීසියස් කියන කුඩා දැරියක් වටා. ඒ දැරිය අවුරුදු 9ක 10ක වසරවලදී ඇය පුංචි රහස් පරීක්ෂණ වැඩ කරනවා. දරුවන්ගේ දේවල් එයාගේ යාළුවන්ට උදව් වෙනවා. තව කාගේ වෙනුවෙන් උදව්වක් කරන්න ඔවුන්ට ඇති වෙන ගැටලු හොයලා දෙන්න. එයා කරන පුංචි රහස් පරීක්ෂක කාරණා තමයි මේ කතන්දර ගොන්නට එකතු වෙලා තියෙන්නේ. ඒ යොවුන් පොත් 4 ඔබ අතටපත් වෙන්නේ ප්‍රීසියස් සහ වඳුරෝ, ප්‍රීසියස් සහ සීබ්‍රා මාලය, ප්‍රීසියස් සහ මුගටි කන්දේ අභිරහස, ප්‍රීසියස් සහ අතුරුදහන් වූ සිංහයාගේ අභිරහස කියන පොත් 4 වශයෙන්. මේ පොත් 4 හරිම සුන්දරව ගෙතුණු කතා ගොන්නක්. මොකද ඒ ප්‍රීසියස් කියන දරුවාගේ අත්දැකීම් සහ ඇය මේ එකිනෙකාට උදව් කරන අයුරින් තමයි මේක ලියවිලා තියෙන්නේ. මේ කතන්දර ගොන්නේ අපූර්ව තැනක් තියෙනවා. මොකද මේ ප්‍රීසියස් කියන චරිතය තව ටික කාලෙකින් එතනදී ඒ කතන්දර ගොන්නේද ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඇයගේ තරුණ වියේදී ඇය number 1 ladies detective agency කියලා රහස් පරීක්ෂක ඒජන්සියක් ආරම්භනවා. ඒ චරිතයේ ළමා චරිතය විදිහට තමයි මේ ඇයගේ ළමා කාලය තමයි මේ පොත් 4න් අපූර්වට නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පොත් 11ම ප්‍රකාශනයට පත් වෙලා තියෙන සුසල් ප්‍රකාශන ආයතනයේ අනුග්‍රහයෙන්. පාඨකයන් වෙනුවෙන් මේ වගේ අපූර්ව පොත් ඔබ අතට පත් කරන්න වෙහෙසෙන සුසල් ප්‍රකාශක ආයතනයට සහ ඒ කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ පොත් මුද්‍රණය කිරීමට අපිට සහයෝගය ලබා දුන්න පිළිබඳව.